ඔන්න ඔයාලට මම අද මේ විශේෂ ශාකයක් පෙන්වන්නම්. මේකේ කොච්චර ලොකු මාකට් එකක් තියෙනවද කියලා මම තව ටිකකින් ඔයාලට මේකේ වීඩියෝ එකට මම අන්තිමට ඇටච් කරන්නම්. මේ ශාකේ දැන් මේ මම අතන වත සුද්ධ කරනවා ඉන්නේ. මෙන්න මේ ශාකේ ඔයාලා දන්නවද කියලා බලන්න. Dream Hubs කියලා කියන්නේ මේ සිංහල නම් මතක නැහැ මේකේ. මෙතන දකින්න හම්බ වෙන්නේ මම අර කලින් ඔයාලට පෙන්නපු වීඩියෝ එකේ තියෙන Dream Hubs කියන එක. මේකට සාමාන්‍ය වතු පාලු කියලා කියනවා. ඔයාලා අහලා බලන්න මේකට තියෙන මාකට් එක කොහොමද කියලා මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ මේකෙදි. මෙතන ගොඩක් මේ ලංකාවේ වෙනත් රටවල් foreign countries වලට විකුණන site වලක් තියෙනවා. Etsy වල විශේෂයෙන් මේක තියෙනවා. දැන් මේ Maya Hubs කියන එකෙත් තියෙනවා. Amazon UK එකේ තියෙනවා එක. මම Etsy වල තියෙන එක පෙන්වන්නම් ඔයාලට. Etsy වල තියෙනවා මේ බලන්න සාමාන්‍යයෙන් quantity එක දාලා තියෙන්නේ මෙයා views gram 0.25 කියන පොඩි මෙයා කිලෝ වලින් වෙන්නේ දාලා තියෙන්නේ gram 200ක් වගේ මට හිතෙන විදිහට පොඩි ගානක් වැය වෙන පාට මේක මේවා කරන්නේ. එතකොට මෙතනදී ඔයාලට ලොකු ගානක් ඇත්තටම ගන්න පුළුවන්. මේ ගානට මේ බලන්න කොච්චර ගානක් පවුන්ඩ් 10.4 මේකේ තියෙනවා. එතකොට මෙතනින් කොහොමද ඔයාලට 8ක් විතර ගොඩක් දුරට 8ක් විතර ඔයාලට හම්බ වෙනවා. එතකොට ලොකු ප්‍රමාණයක් ඒක. මේ සයිට් එකට ගියොත් මේකේ තියෙන්නේ මේ යුරෝ 14.95ක් තමයි ග්‍රෑම් 100 තියෙන්නේ. මේ තියෙන ලංකාවෙන් වෙන foreign countries වලට කරන එක. මේකේ ග්‍රෑම් 10 තියෙන්නේ 1400ට. අපිට ග්‍රෑම් 100ට වගේ ගියොත් 10000 ගානක්. එතකොට ඩොලර් 30කට කිට්ටු ගානක් තියෙනවා මේකේ. එතකොට මෙතනින් මේ ඔයාලට e-commerce site එකක් වගේ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට මේ සම්පූර්ණ ගාන පොඩි කමිෂන් එකක් තමයි කැපෙන්නේ. එතකොට මේ සම්පූර්ණ ගානම ග්‍රෑම් 100ට එනවා. තේරෙනවද? ඉතින් ඒ වගේ අනිත් එක තමයි දැන් මම චෙක් කරපු විදිහට Amazon එකේ දැනට මේක කවුරුවත් ලිස්ට් කරන්න පටන් අරගෙන නැහැ. amazon.com එකේ ඔයාලට ලොකු chance එකක් මේක. ඉතින් මේක try කරන්න. ඔයාලට try කරන්න දැනුම කිසිම දෙයක් නැත්නම් අපිව contact කරා. අපි මුලින් ඉඳලා A to Z ඔයාලට කියලා දෙනවා. කොහොමද product එක තෝරගන්නේ, product listing කරන්නේ කොහොමද, account එකක් හදාගන්නේ කොහොමද, ඔයාගේ shipment එක හෙට ගිහිල්ලා ඔයාට account එකට සල්ලි එනකම්ම අපි හැම guide එකක්ම කරනවා. හරි? Okay, thank you. තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.